ඉතින් අද කියලා දෙන්න ඉතින් අද කියලා දෙන්න ඉතින් ඉතින් අද ඉතින් ඔයාගේ යාළුවොත් ඔයාගේ යාළුවොත් බොටා කියන්නේ ඉතින් අද ගෙනාවේ සුපිරි සිල්ම තමයි ඒකට ඉතින් මේකදී සුපිරි ප්‍රෝග්‍රෑම් ඉතින් අපි බලමු ඉතින් මේ ප්‍රොක්සි මොකද කියලා යම් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් and comment share යම් වීඩියෝ එකට. හරි ඉතින් මේක හදනවා නම් ඔයා කරන්න ඕනි. හරි ඉතින් ඔයා ඉතින් මේක හදනවා නම් කරන්න ඕනි ඔයා පොඩි දෙයක්. දෙයයි ඔයා ගන්න කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා මම මේ දාලා තියෙන වීඩියෝ එකේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් බොක්ස් එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයා ඒකට ගිහිල්ලා ගන්න ඕනේ. ඒකේ කමෙන්ට් බොක්ස් එකට ගිහිල්ලා ගන්න ඕනේ. ප්‍රොක්සි මේ පළවෙනි තියෙන ලින්ක් එකක්. ඔයා රෙඩ් මෝ කියන එක දෙන්න ඕනේ. හරිද? එතන ඔයා දැන් මේ ලින්ක් එක ටච් කරගන්න ඕනේ නේද? ලින්ක් එක ටච් කරගත්තාන් පස්සේ ඉතින් ඔයා කරන්න ඕනේ. දැන් ඉතින් මේ විදිහට ඉතින් යාළුවනේ මේ විදිහට මෙන්න මේ ඩවුන්ලෝඩ් බටන් එකේදී ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාන් පස්සේ මෙතන මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා මෙතන මේ ඩවුන්ලෝඩ් now කියන දෙන්න ඕනේ. නැත්නම් ඔයාලට Chrome එකේ මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් ඔයා මේ විදිහට මම මොකද්ද මේ VPN එක ඉතින් කනෙක්ට් කරගන්නවා. නැත්නම් මොකද මේ ඉතින් යාළුවනේ ඉතින් දැන් ඉතින් මෙන්න මේ ඉතින් ප්‍රොක්සි ඩවුන්ලෝඩ් වෙනවා ඉන්න තමයි ඉන්නේ මට. ඉතින් යාළුවනේ ඉතින් ඔය විදිහට දැන් ඔයා ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපි ඉතින් වැඩි කතා ටිකක් කතා කරගමු. ඉතින් යාළුවනේ ඉතින් මේ විදිහට ඉතින් ස්ටුටි OB52 ප්‍රොක්සි ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ප්‍රොක්සිය ඉන්ස්ටෝල් කරගන්න ඕනි. ඉතින් මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න ඕනි. ඉතින් ස්ටුටි බෙටා එකක් තමයි මේක. හරි ඉතින් යාළුවනේ ඔයා ඊට පස්සේ කරන්න ඕනි. ඉතින් මේ ඇප් එකට යන්න කලින් ඔයා කරන්න ඕනි Free Fire Max එක තියෙනවනේ ඒක ඩිලීට් කරලා තමයි මේක ඉන්ස්ටෝල් කරන්න ඕනි. ඊට පස්සේ ඉතින් මේ විදිහට ගේම් එකට යන්න ඕනි ඔයා. ඉතින් මේ විදිහට ඔයා කරන්න ඕනි. මේ විදිහට ඔයා කරන්න ඕනි. ඔයා ගෙස්ට් account එකක් හදන්න ඕනි. ඒක ඔරිජිනල් account එකක් හදන්න එපා. හරිද? ඒක Google, Facebook ඒ වගේ හදන්න එපා. හරිද? ඔයා ගෙස්ට් account එකක් හදලා ඇයි මම එහෙම කිව්වේ කියලා ඉතින් මම ඉතින් ඔයා ගෙස්ට් account එකට මේ account එක දැන් ඉතින් ඔයාගේ ගෙස්ට් account එකක් හදාගෙන ඒ ID එක ඔයා copy කරගන්න ඕනේ. copy කරගෙන ඔයා ඉතින් මම අර වීඩියෝ එක දාලා තියෙන අර ID එක verify කරගන්න ඕනි. ඉතින් මම ඉතින් මේ විදිහට හදා ගන්නවා. ඔයා ඉතින් මම අර link එක දාලා තියෙන වීඩියෝ එකට ගිහිල්ලා ඒකේ comment section එකට ගිහිල්ලා ඔයා ගන්න proxy verify link කියන එක මෙන්න මේ යට තියෙන දෙවෙනි එක. ඔයා ඒක ඔබන්න ඕනි. ඉතින් එබ්බුවට පස්සේ ඔයා යන්න ඕනි. ඔයා යන්නේ කෙලිම unlock FF beta කියන එක තමයි. ගිහිල්ලා ගන්න ඕනි verify without discord කියන එක දීලා ඔයා කරන්න මෙතන ID එක enter කරන්න ඕනි. ID එක copy කරලා එතනට දීලා ඔයා කරන්න ඕනි. මෙන්න මේ විදිහට next දෙන්න ඕනි. ඒ මොකද කියලාද මම කියන්නේ මේක verify කරන්නේ.
ඉතින් යාළුවනේ අතන ඉතින් මොකද්ද? ඉතින් මේක ඔයා වෙරිෆයි කරන්න ඕනි. ඉස්සල් කිව්පු විදියට වෙරිෆයි Discord ගිහලා මේ විදියට ID කොපි කරලා දෙන්න ඕනි. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයා කරන්න ඕනි ඊට පස්සේ මෙන්න මේ next කියන එක දෙන්න ඕනි. මම ඉතින් මේක වෙරිෆයි කරන්න කිව්ව මොකද කියලා මම කියන්නම්. ඉතින් මම මේක වෙරිෆයි කරන්න කියලා කිව්වේ යාළුවනේ ඔන්න ඔය විදිහ next කරන්න ඕනි. ඉතින් මේ හරියට එනකම් ඔන්න ඔය විදිහට කොබ්බාගෙන යන්න ඕනි. ඉතින් අන්න ඔප්ටේනවා ඉතින් ඉන්නේ නෑ මේකෙදි. ඉතින් මේ ඒක ඉතින් අන්ලොක් කරගන්න ඕනේ ඔයා. දැන් ඉතින් මම අන්ලොක් කරගන්න මේ විදිහට. මම ඉස්සෙල්ගේ විදිහට කරන්න ඉතින් ඇඩ් වෙනවා ඉතින් යාළුවනේ ඌ අයින් කරන්න කියලා ඉතින් මම කලින් කිව්වා ඉතින් මේ විදිහට මේ එන්නේ මේ තගාවට එනකම්ම ඌ කට් කර යන්න ඉතින්. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ මෙතනට එනකම්ම කරන්න ඕනි. මෙන්න මේ මෙතනට එනකම් ඉතින් ඇඩ් ඉතින් ඔය විදිහට කට් කර ගියාම ඔයාලට පේනවා ඇති ඉතින් account verify වුණා. ඔය ඉතින් ඊට පස්සේ කරන්න ඕනි අර ඇප් එකට යන්න ඕනි. හරිද? ඔයාගේ මේ normal එකට ගිහිල්ලා ඔයා Free Fire Max තියෙනවා නම් අනිවාර්යයෙන්ම delete කරන්න. ඉතින් ඔයාගේ Free Fire normal එක තියෙනවා නම් ඔයාදී Free Fire normal ඉතින් Free Fire එකට ගිහිල්ලා ඔයා guest ID එක හදාගෙන ඒක copy කරගන්න ඕනි. ඊට පස්සේ මම අර කිව්වනේ දැන් හදාගත්තෙන් දැන් ඔයා කරන්නේ දැන් ඉතින් කිසි දැන් මොනවත්ම කරන්න දෙයක් නැහැ. ඔය විදිහට මම දැන් යනවා. මෙන්න මේවට ඉතින් allow දෙන්න ඕනි ඉතින් අනිවාර්යයෙන්ම. ඉතින් ඔය විදිහට යන්න ඕනි ඉතින් ඔයාලට පේනවා ඉතින් යනවා ඉතින් මේකදී ඔයා ඉතින් loading වෙනකන් ඉන්න ඕනි. ඉතින් ඔය විදිහට loading වෙනවා ඉන්න ඕනි. ඉතින් ඔය විදිහට loading වෙනකන් ඉතින් ඉන්න ඕනි. loading වෙනින්ද දැන් ඉතින් loading උනාට පස්සේ ඉතින් අනිත් ටික කතා කරගමු ඉතින්. ඔන්න ඉතින් ඔයාලට පේනවනේ ඉතින් මේක ඉතින් load වෙනවා ඉන්න ඕනේ. ඕක සමහර විදියට මේක සමහර විදියට load වෙන්න පුළුවන්. එතකොට මේක ඉතින් emote පෙන්නනවා. හරිද? emote ඉතින් කට්ටියට පේනවා. ඉතින් මේ proxy ඉතින් මේක ඉතින් ගින්දර වෙනවා හදාගත්ත පස්සේ බලන්න ඉතින් ඔයාටත් ඉතින් මේකක් හදාගන්න ඉතින් එතකොට ආසෙ ඉතින් මම ඉතින් අර කියපු විදිහට හදාගන්න ඉතින් අපේ guest account එකට ඔය විදිහට ගිහිල්ලා ඔයාලට පේනවනේ මම හදපු guest account එක තමයි ඔය තියෙන්නේ ඉතින් යාළුවෝ පේනවා මෙතන ලත් වෙනවා ඉතින් බලන්න ඉතින් ඔන්න ඉතින් ඔයාලට පේනවනේ ඉතින් proxy ඉතින් සාර්ථකව ඉතින් හැදුනාට පේනවනේ විශාල 1000 කියලා හැදුවා ඉතින් proxy 1000 එකයිද අට පේනවනේ ඉතින් මට නම් මේක ආසිතුන ඉතින් හදන්න යන්නේ
මොනවට පේනවා ඉතින් මං ඉතින් හැදුවා. මේක ඉමෝට් උත් තියෙන ඉමෝට් දාන්න පුළුවන් මේකේ. ඔත් පේනවා කියන්නේ මොනවද ඉතින් බලන්න. ඉතින් මට පේනවා ඉතින් ඇනිමේෂන් එක තියෙනවා. ලැග් වෙනවා ඉතින් යන්නේ. ගොඩක් දේවල් ඉතින් තියෙන නිසා. දැන් අපි යන්නේ ස්ටෝර් එකට ගිහලා බණ්ඩල් එහෙම ගන්න පුළුවන්. ඔත් පේනවා ඉතින් ඔයගොල්ලෝ මේක ෆැෂන් එකට ගියාම ඉතින් ඔයාලට පේනවා ඉතින් බණ්ඩල් එහෙම යන්නේ ගන්න පුළුවන් ඉතින් හරිද? ඔත් පේනවා සුප්‍රීම ප්‍රොක්සි එකකින් මේක ඉතින් මේක හදාගන්න මේක දාගත්ත පස්සේ ඉතින් කට්ටිය ඉතින් යන්නේ පෙන්නනවා ඉතින්. ඔයාලට පේනවා ඉතින් දැන් මේක ඩයමන්ඩ් 1000ක් ගාලා ගහලා ඉතින් මේ විදිහට ගන්නවා ඉතින්. ඔයාලට පේන සුප්‍රීම ප්‍රොක්සි එකකින් යන්නේ. හිතෙනවා නේද ඉතින් යන්නේ බලන්න. සුප්‍රීම ප්‍රොක්සි එකකින් යන්නේ පේනවා නේද? මට උදේ සුප්‍රීම ප්‍රොක්සි ඉතින් අපි පේනවා කියන්නේ වැඩි කරන්න බෑ අම්මට හුඩු සුප්‍රීම මොට පේනවා නේද ඉතින්. පේනවා ගාරිනවත් මෙහෙම දෙන්නේ ඉතින් යාළුවනේ පේනවා නේද? ආතින් සුල්තාන් වගේ ඉතින් ඉන්න පුළුවන් පේනවා. ඔයාට සුප්‍රීම සුල්තාන් කෙනෙක් ඉතින් මේක හදාගත්තා කියන්නේ. පේනවා ඉතින් ගොඩක් දේවල් මේකට ඇවිල්ලා තියෙනවට පේනවා නේද? ඉතින් ගොඩක් දේවල් ඇවිල්ලා තියෙනවා මේ දෙකට. ඒ තරම් සුප්‍රීම කවුන්ට් එකක් පේනවා නේද? ඉතින් ඔයාලා ඉතින් හදාගන්න මේ සුප්‍රීම ප්‍රොක්සි ඉතින් ඔයාලට පේනවා නේද සුප්‍රීම ප්‍රොක්සි එකකින් ඔයාලා ඉතින් මේක හදාගන්න ඉතින් ඔන්න ඉතින් එහෙනම් කොල්ලෝ ඉතින් අපිය සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයාර් කරන්න ඔන්න ඉතින් අපි ගියා.